හෙලෝ ළමයි කොහොමද? අද නම් මම චැලෙන්ජ් එකක් නෙමෙයි අරන් ආවේ. අද මං අරන් ආවේ මොනවද කියලා බලමුද? මේ තියෙන්නේ ප්‍රීම් එකෙන් ගහපු අලුතින් ආපු කොරියන් නූඩ්ල්ස් 3ක්. මේකේ ෆ්ලේවර්ස් 4ක් තියෙනවා. ස්පයිස් එකට මං ආස නැහැ. ඒක සැර වැඩි නිසා මං අද චීසි එකයි. එතකොට මේක සී ෆුඩ් එකයි. එතකොට මේක චිකන් මසාලා එකයි. මේක චීස් එක. මේ තුන තමයි try කරන්නේ. එහෙනම් මං ඉක්මනට ගිහිල්ලා මේක හදාගෙන එන්නම්. මේ තියෙන්නේ චීසි රාමන් එක. එතකොට මේක තමයි චිකන් මසාලා එක. එතකොට මේක තමයි සී ෆුඩ් එක. මේ තියෙන්නේ රාමන් වර්ග 3. අපි දැන් බලමු මේ වගේ රස කොහොමද කියලා. හරි. දැන් මම මුලින්ම මගේ ෆේවරිට් මං හිතනවා මේක රස ඇත්ති කියලා. මං කලින් කාලා නැහැ. මේක තමයි සී ෆුඩ් එක. අපි බලමු ඒකේ රස කොහොමද කියලා. මම චීසි එකයි එතකොට ස්පයිසි මෙතන නැති එකයි මම එක කාලා තියෙනවා. ඒකෙන් ස්පයිසි එකට මම ආස නැහැ. ඒක සැර විතරයි තියෙන්නේ. චීසි එක නම් ගොඩක් රසයි. අපි බලමු ස්පයිසි සී ෆුඩ් එකේ රස කොහොමද කියලා. හොඳ ස්මෙල් එකක් නම් තියෙනවා. ස්පයිසි ගතියක් හොඳටම තියෙනවා. සැරයි. අර රතු පාට එක තරම් එච්චරට සැර නැහැ. හැබැයි දිවට හොඳට සැර දැනෙනවා මේකේ. සැරත් එක්ක අමුතුම රසක් තියෙනවා. මම නම් ආසයි මේ ෆේස් එකට. ඇත්තටම මේක රසයි. නේද? ඒක රසයි. අපි ඊළඟට බලමු චිකන් මසාලා. චිකන් මසාලා එක කොහොමද කියලා. ඒක අරක තරම් වැඩි රතු පාටට නැහැ. නිකන් චීසි ෆ්ලේවර් එකක් තමයි තියෙන්නේ. බලමු කොහොම වේද කියලා. ඒක ඇත්තටම සැර නැහැ. අරක තරම් සැර නෑ මේක. සාමාන්‍ය සැරට අකමැති කෙනෙක්ට වගේ නම් මේක හොඳයි. 10න් ලකුණු දුන්නොත් මම අරකට 10න් 8ක් දෙනවා. මේකෙන් 10න් 7යි දෙන්නේ මේකට. මට අරක තමයි ගොඩක්ම රස. මට මේක සෙට් නෑ ඇත්තට. චිකන් මසාලා එක. හරි. මේක තමයි මම කලින් නම් මගේ ෆේවරිට්ම. කොහොමද බලමු මේක අද කොහොමද බලමු. මේක දැන් චීසි එක. චීස් ලවර්ස්ලට නම් මේක නියමයි. හොඳටම චීසි රස තියෙනවා. ඔයාලා කාලා තියෙනවද? කොරියන් රාමෙන් එකේ රෝස් පාට එක. ඒකේ ෆ්ලේවර් එක තමයි මේකෙන් එන්නේ. ඇත්තටම මේකෙන් මං ලකුණු දෙනවා නම් මේකෙන් 10න් 9ක් දෙනවා මේකට. ඊළඟට සී ෆුඩ් එකට 10න් 8ක් දෙනවා. චිකන් මසාලා එකට 10න් 7යි. එතකොට මෙතන නැති ස්පයිසි රාමෙන් නූඩ්ල්ස් එකට මම 10න් 6ක් වගේ දෙන්න. ඒකේ සැර විතරයි තියෙන්නේ. කිසිම චීසි රසක්වත් එහෙම මුකුත් නැහැ. සාමාන්‍ය නෝමල් රසක් තමයි තියෙන්නේ. මතක තියාගන්න මේක හදද්දී
සාමාන්‍යයෙන් අපි කොත්තු එකක් හදනවානේ. කොත්තු එකක් අපි සාමාන්‍යයෙන් හදද්දී සාමාන්‍ය විනාඩි 3ක් වගේනේ මේක තැම්බෙන්න දෙන්නේ. හැබැයි මේක එහෙම නෙවෙයි. මේක විනාඩි 5ක් 10ක් විතර තම්බන්න ඕන. හොඳටම තැම්බෙන්න ඕන. මම හිතනවා මේකත් තැම්බිලා මදිද මන්දා. මීටත් වඩා තැම්බුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. මට මේ තුනෙන් මේක තමයි ගොඩක්ම රස. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ප්‍රීමා එකේ කොත්තුමි කොරියන් රාමෙන් නූඩ්ලස් වල රිවිව් එක. මේ මගේ අදහස් තමයි මං කිව්වේ. ඔයාලට මේක වෙනස් වෙන්න පුළුවන්. මට අනුව චීසි එක ගොඩක් රසයි, ඊළඟට සී ෆුඩ් එක රසයි, ඊළඟට චිකන් මසාලා එක රස. ඔයාලත් කාලා බලලා කියන්න ඔයාලට රසම මොකක්ද කියලා. 10 ලකුණු කීයක් දෙන්න පුළුවන්ද කියන්න. ඊළඟට මං ආයෙ අලුත් වීඩියෝ එකකින් එන්නම්. එතකම් හැමෝටම